ආයුබෝවන් ළමයි. ළමයි මේ වීඩියෝ එක අරන් එන්නේ සෙකන්ඩ් ෂයි පන්තිය. එහෙමත් නැත්නම් අපි කියනවා නම් ස්පීඩ් රිවිෂන් එක කොහොමද යන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ළමයි මේ දැන් මේ වෙනකොට 20යි 24 එක්සෑම් ලියපු ළමයින්ගේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. සමහර ළමයි ඉන්නවා ප්‍රතිඵල ආවට පස්සේ මේ වෙලාවේ සෙකන්ඩ් ෂයි එකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න ළමයි ඉන්නවා. තමන්ගේ ප්‍රතිඵලය තමන්ට මදි වගේ දැනෙනවා නම් එයාලා ගොඩාක් වෙලාවට සෙකන්ඩ් ෂයි එකක් තෝරගන්නවා සහ සෙකන්ඩ් ෂයි එකක් තෝරගන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද තව ඊළඟ එක්සෑම් එකට තියෙන්නේ මාස 6ක් වගේ කාලයක්. හැබැයි ඒ ළමයින්ට තියෙන ලොකුම ගැටලුව තමයි මේ කාලේ ගොඩක් වෙලාවට එයාලා පොඩ්ඩක් අර පාඩම් කරන එකෙන් අයින් වෙලා වගේනේ තියෙන්නේ. එතකොට සර් මම වැඩ කරේම නෑ මේ දවස් ටිකේ. එතකොට කොහොමද සර් මම ආපහු අලුතින් පටන් ගන්නෙ? ඉතින් accounting වල වැඩේ කොහොමද යන්නේ සහ ඒක පටන් ගන්නම කොහොමද වෙන්නේ? ඔයාව මාස 6න් ගොඩ දාන්නේ කොහොමද කියලා තමයි අපි ක්ලාස් එකේ කතා කරන්නේ. එතකොට මේ අද මීටින් එකේ කතා කරන්නේ. එතකොට ළමයි අපි විශේෂයෙන්ම කියනවා නම් අපේ සෙකන්ඩ් ෂයි පන්තිය යන්නේ මාස 6යි සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට ආවරණය කරනවා කියලා. එතකොට සම්පූර්ණ විෂය නිර්දේශය කියන්නේ accounting වල පාඩම් 16ක් තියෙනවා. ගොඩක් වෙලාවට ගත්තහම ගිණුම් සමීකරණ, ලාභ අරමුණු කරන ගත් සංවිධාන, හවුල් ව්‍යාපාර, සමාගම් මේවට තමයි ටිකක් වැඩි කල් ගත වෙන්නේ. ඉතින් මේ පාඩම් සියල්ල කොහොමද සර් මේ මාස 6ට කවර් වෙන්නේ? සර් සාමාන්‍ය සිලබස් එක කවර් කරන්න අවුරුදු 2ක් විතර ගත කරනවානේ සමහර ගුරුවරු. කොහොමද අපි මේක මාස 6න් ගොඩ දාගන්නේ? ළමයි අපේ රිවිෂන් එක ගත්තාම අපේ රිවිෂන් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ ටියුට් 6කට. මාස 6ට ටියුට් 6යි. එතකොට මේ ටියුට් 6 ඇතුලේ විශාල වැඩපිළිවෙලක් විශාල වැඩ ගොඩක් ක්ලාස් එක ඇතුලේ වෙනවා. ළමයි අපේ රිවිෂන් එක සාමාන්‍යයෙන් රිවිෂන් පන්තියක් තියෙන්නේ සතියට එක දවසයි සතියට දවස් දෙකයි. නමුත් අපේ accounting රිවිෂන් එක සතියට දවස් දෙකක් කරලා බෑ. සතියට එක දවසක් කරලත් බෑ. අපේ accounting රිවිෂන් එක සතිය දවස් 7න් දවස් 5ක් හෝ 6ක් සිද්ධ වෙනවා. මම කාලසටහන වෙනම දෙන්නම් ඔයාලට ගෲප් වලට දාන්නම්. එතකොට ළමයි සතිය දවස් 5ක් කියලා හිතන්නකෝ. එතකොට සතිය දවස් 5 කොහොමද සර් රිවිෂන් එක වෙන්නේ? ළමයි මගේ රිවිෂන් එක උදේ වරුව සහ රාත්‍රී වරුව කියලා වේලාවන් දෙකකදී යනවා. උදේ වරුව කොටසයි රැට කොටසයි. එතකොට උදේ වරුව ගත්තහම මගේ රිවිෂන් එකේ ළමයි මම ගොඩාක්ම බලාපොරොත්තු වෙනවා උදේ වරුවේ 12 වසරේ පාඩම් කවර් කරලා දෙන්න. මම උදේ වරුව රිවිෂන් එකේ 12 වසර කවර් කරන ගමන් රෑ එහෙම නැත්නම් නයිට් රිවිෂන් එකේ මම ඔයාට 13 වසර කවර් කරලා දෙනවා. එතකොට ලස්සනට 12 වසරත් කවර් වෙනවා ලස්සනට 13 වසරත් කවර් වෙනවා. එතකොට සර් 13 වසරේ මොන පාඩම් වගේද සර් මුලින් කවර් කරන්නේ? සමාගම්ද නෑ. අපි එන මාසේ එහෙම නැත්නම් මැයි මාසය තුල ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, ලාභ පරිමා විශ්ලේෂණ, ආයෝජන තීරණ, ඊට පස්සේ එතනින් එහාට ගියාම පොදු කාර්ය පිරිවැය මේ වගේ අර 13 වසරේ ටිකක් ලේසි පාඩම් තියෙනවානේ. අනිවාර්යෙන් එක්සෑම් එකට එන ලේසි පාඩම්. අපි මේ ලේසි පාඩම් ටික මුලින් කවර් කරනවා. ඒ අතරේ 12 වසරේ පාඩම් ටිකත් ලස්සනට යනවා. ගිණුම් සමීකරණ, උපයෝගී පොත්, බැංකු සැස්දුම්, වැරදි නිවැරදි කිරීම, අසම්පූර්ණ වාර්තා, හවුල් ඒ ටිකත් පිළිවෙලට යනවා. එතකොට සමාගම් වගේ දේවල් අපි ගොඩක් දුරට කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූනි හෝ ජූලි මුල වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සමාගම් කරනකොට සමාගම් ප්‍රමිතවල A to Z. ඒ කියන්නේ ඔයාට ප්‍රමිත කියන්නේ මොනවද කියලා දන්නේ නැති වුණත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ක්ලාස් එකට එන්න. ප්‍රමිතයක් කියන්නේ මොකද්ද? LKS 2 කියන්නේ මොකද්ද? LKS 16 කියන්නේ මොකද්ද? SLFRS 15 මොකද්ද? 16 අරවා මේ ඔක්කොම ගන්නනවා. ඉතින් සියලු දේ මුල සිට අවසානය දක්වාම ලස්සනට උගන්වනවා තියරිත් එක්ක. එතකොට මේක ස්පීඩ් රිවිෂන් එකක් කිව්වා කියලා අර නිකන් ඔයාලට අදහසක් එන්නේ මාර වේගෙන් යන නැති පාඩම් ටික තේරෙන්නේ නැති වෙයිද දන්නේ. එහෙම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ගත්තහම පාඩමක තියරි පාර්ට් එක, පාඩමක අන්තර්ගත විය යුතු සංකීර්ණ ගැටලු, ඒ වගේම පේපර් ක්ලාස්. ළමයි මම බලාපොරොත්තු වෙනවා අපේ රිවිෂන් එක ඇතුලේ, ස්පීඩ් රිවිෂන් එක ඇතුලේ පේපර්ස් කරන එකට පොඩ්ඩක් වැඩි බර තැබීමකුත් කරන්න. මොකද මේ කාලේ සෙකන්ඩ් ෂයි කරපු ළමයෙක්ට වැඩිපුරම කෙරෙන්න ඕනේ එක පාර්ට් එකක් තමයි පේපර්ස් කියලා කියන්නේ. ඒතකොට රිවිෂන් එක යනවා පේපර්ස් ටික කෙරෙනවා එහෙම තමයි වැඩේ යන්නේ. ඉතින් මේකට ඔයාට ලස්සන ක්වොලිටි ටියුට් 6ක් ගෙදරට හම්බ වෙනවා. මාසෙන් මාසේ එක ටියුට් එක ගන්න ටියුට් 6ක් හම්බ වෙනවා. ෂෝට් නෝට් පොතක් හම්බ වෙනවා. ඊට අමතරව The Plan කියලා පොඩි බුක් එකක් හම්බ වෙනවා. පොඩි පොතක් හම්බ වෙනවා. The Plan පොත තියෙන්නේ ඔයා accounting වල අපේ රිවිෂන් එකට සම්බන්ධ වුණාම
ඔයා පාඩම් වල දැන් පාඩම් 16 කියලා ඕන ළමයෙක් දන්නවනේ. පැටියෝ හැබැයි ඔය පාඩම් 16 ඇතුලේ ඔයා ආවරණය කරගත යුතු ගණන් වර්ග තියෙනවා accounting වල. උදාහරණයක් කවදාවත් A level accounting paper එකේ ගිණුම් සමීකරණ තනි ගණන් එන අවස්ථාවලට වඩා අපි දැකලා තියෙනවානේ. ගිණුම් සමීකරණ එක්ක බැංකු සැසඳුම් මික්ස් වෙලා තියෙනවා. ගිණුම් සමීකරණ එක්ක වැරදි නිවැරදි කිරීම මික්ස් වෙනවා. හවුල් ව්‍යාපාර එක්ක බැංකු සැසඳුම් මික්ස් වෙනවා. මික්ස් වුණු ගණන් එනවානේ කලවම් වුණු ගණන්. ඉතින් ඔයා A level වලට යන්න කලින් ආවරණය කරගත යුතු ගණන් වර්ග තියෙනවානේ. ඒ ගණන් වර්ග ලිස්ට් එකක් 35ක් විතර ගණන් වර්ග අපි දෙනවා පොතක. ඔයාලට තියෙන්නේ අපේ රිවිෂන් එකේ කවර් වෙන කොටසට හරියක් දාගෙන යන්න. ඒතර ඔයාලට තේරෙනවා ඔයා විෂය නිර්දේශය ආවරණය කරගන්න ගමන් සංකීර්ණ ගැටලුත් හදලා තියෙනවා කියලා. ශ්‍රම පිරිවැය ගත්තොත් උපයෝගී පොත් එක්ක 13 වසරේ ශ්‍රම පිරිවැය එනවා. ඔයා අරන් බලන්න එක්තරා පාස් පේපර් අවුරුද්දක් තියෙනවා ආපු 2018 වගේ මට මතක. අරන් බලන්න. ඉතින් ඒ වගේ ගණන් ටයිප් කවර් කරගෙන මාර ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට සෙකන්ඩ් ෂයි ළමයින්ට වගේම අපේ පන්තියට මේ දක්වා ඇවිල්ලා නැති අලුතෙන්ම සම්බන්ධ වෙලා ගේමක් ගහන්න කැමති ළමයෙක් ඉන්නවා නම් එයාලටත් එන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ක්ලාස් එක ළමයි ස්පීඩ් රිවිෂන් එකක් වුණා කියලා නිකන් උඩින් පල්ලෙන් යන්නේ නැහැ. තියරි, රිවිෂන්, පේපර්ස්, පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, අනුමාන ඔක්කොම කවර් කරනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තාම මේ සැරේ රිසල්ට් ෂීට් බැලුවාම අපේ පන්තියේ තමයි ළමයි ලංකාවේ ඔන්ලයින් පන්තියක ඔන්ලයින් accounting පන්තියක වැඩිම A හා B සාමාර්ථ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට පුළුවන් මගේ FB එකට ගිහිල්ලා බලන්න. නැත්නම් මගේ ඉල්ල ගන්න රිසල්ට් ෂීට් මම එවන්නම්. හරි. ලොකු රිසල්ට් ෂීට් එකක් තියෙනවා මේ සැරේ. ඉතින් ඒවත් එක්ක සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් අපි ඕගනයිස් කරලා දෙනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් මේ වැඩේ සාමාන්‍යයෙන් වෙන විදිහ කතා කරන්න අපි මීටින් එකක් ගන්නවා ළමයි වෙනම අපේ ළමයි ඔක්කොටම එන්න කියලා මීටින් එකක් ගන්නවා හරියටම සිකුරාදා රාත්‍රී 7ට. අපි සෙනසුරාදා ඉඳන් ඉගැන්වීම පටන් ගන්නවා. සිකුරාදා මීටින් එක සෙනසුරාදා ඉඳන් උගන්වනවා. සිකුරාදා මීටින් එකේ අපි කතා කරනවා මේ මාසෙදි මේ පාඩම් මේ මාසෙදි මේ පාඩම් කියලා පිළිවෙලට කොහොමද කවර් වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක විශාල ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ මේක ගත්තාම සෑහෙන වැඩ කොටසක් කළ යුතු ප්‍රෝග්‍රෑම් එකක්. ඔයා ඇවිල්ලා තියෙන්නේ සෙකන්ඩ් ෂයි පන්තියකනේ. ඒ කියන්නේ උත්තරම කිව්වොත් ඔයා ඇවිල්ලා තියෙන්නේ කලින් සැරේ අඩුපාඩු හදාගෙන මේ සැරේ ගොඩ යන අදහසින්. ඒ නිසා මාර විදිහට වැඩ කරලා මාර රිසල්ට් එකක් මේ සැරේ අනිවාර්යෙන් ගන්න ඕනේ. අනිවාර්යෙන් මේ සැරේ රිසල්ට් එක ගන්න අපි ඔයාලට උපරිම සහයෝගය දෙනවා. අනිවාර්යෙන්ම. ඒතකොට ඔයාලට මේ සැරේ පුළුවන්. හරි. කවුරු හරි කෙනෙක් ඔයාලට බෑ කියලා කියනවා නම් ඒක එහෙම නෙමෙයි. මේ මාස 6ට වැඩ කරලා BS වලට, Econ වලට, ICT නම් ICT වලට, accounts වලට ඔයාලට සුපිරි රිසල්ට් එකක් දාන්න පුළුවන් මාස 6 කිසිම ගේමක් නැතුව. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරනකොට අපිට මේ වෙනුවෙන් ටියුට් ගෙදරට එවනවා. හරි ඒ වෙනුවෙන් අමතර කිසිම කුරියර් charge එකක් ඔයාගෙන් අපි අය කරන්නේ නැහැ. ඉතින් කිසිම කුරියර් charge එකක් අය කරන්නේ නැතුව ඔයාගේ වල ක්ලාස් fee එකට ඔයාලට nominate ටියුට් set එක ගෙදරට එනවා. ඔයාලට පන්ති ගාස්තු විදිහට අපි අය කරනවා රුපියල් 3200ක මුදලක්. ඉතින් රුපියල් 3200ට ඔයාට පාස් පේපර් ටියුට් set එක වෙනම හම්බෙනවා. අපේ රිවිෂන් එකේ ටියුට් set එක වෙනම හම්බෙනවා. හරි ෂෝට් නෝට් පොත් හම්බෙනවා. the plan කියන book එක හම්බෙනවා. notebook එකක් වෙනම හම්බෙනවා. ඉතින් හැමදේම එක්ක ඔයාට උදේවරුව යනවා රිවිෂන් එක, රෑත් යනවා රිවිෂන් එක. ඉතින් සෑහෙන ප්‍රෝග්‍රෑම් එකක්. උදේත් යනවා, රෑත් යනවා, ටියුට් set හම්බෙනවා ගෙදරටම. ඉතින් මේකට සම්බන්ධ වෙන්න. මේකට සම්බන්ධ වෙලා මේ සැරේ පහුගිය සැරේ වගේ අඩුපාඩු හදාගෙන මේ සැරේ අනිවාර්යෙන් ඔයාලට ගේමක් ගන්න පුළුවන්. ඉතින් රිවිෂන් එකේ සම්පූර්ණ වැඩසටහන, ඒ කියන්නේ පාඩම් කවර් වෙන විදිය, පේපර් එක හැදෙන විදිය 25 විශේෂයෙන් 20යි 25 පේපර් එක කොහොම හැදෙයිද කියලා අපි සිකුරාදා රාත්‍රී කතා කරනවා රාත්‍රී 7ට. ඉතින් 20යි 25 පේපර් එකේ මම බලාපොරොත්තු වෙන පේපර් ටයිප් එක, හරි පේපර් එකේ ගණන් එන විදි මම කතා කරනවා අනුමානයක් විදිහට මෙහෙමයි මේ සැරේ මෙහෙමයි කියලා කතා කරනවා. ඉතින් ඇවිල්ලා ගේමක් ගහගන්න. හරි මේක හැමෝටම හම්බෙන්න chance එකක් නෙවෙයි. මාස 6න් ඔයා අප්ටෝ බෑ වගේ අයියෝ මාස 6 නම් හරියන්නේ නැහැ බැරි වෙයි. එහෙම හිතන් ඉන්නවා නම් එහෙම දෙයක් නෑ ළමයි. හරියට වැඩ කරොත් ඔයාට සුපිරි ගේමක් මේ ටිකේ ගහ ගන්න පුළුවන්. හරි. ඉතින් එන්න ඇවිල්ලම් බලන්න. හරි. සෙන්සුරාදී නම් උගන්වනවා. ටියුට් දාන්නත් පටන් ගන්නවා. ඉතින් එන්න අනිවාර්යෙන්ම. හරි. මේ සැරේ සාමාන්‍යයෙන් ගත්තාම 20යි 25. හරි. 20යි 25 accounting paper එක ගැන විශේෂයෙන් කතා කරන්න දේවල් කාරණා ගොඩාක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා මේ සැරේ ආපු A level accounting paper එක ගත්තාම ඇත්තටම ගොඩාක් අමාරුම paper එකකුත් නෙවෙයි ඒක. සාපේක්ෂව අමාරු ගණන් තිබ්බා නැතුව නෙවෙයි. නමුත් සාපේක්ෂව ගත්තාම ළමයි අර කලින් අවුරුදු වල papers වලට වඩා ටිකක් වෙනස් type එකකට තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඒ type එකේ ගණන් දැන් ගණන් type වෙනස් වෙලා තියෙනවා. ඉස්සර ගත්තොත් එහෙම මම උදාහරණයක් විදිහට කියනවා නම් ඉස්සර ගත්තොත් එහෙම
ගිණුම් සමීකරණ කියන්නේ ළමයි තනි ලොකු ගාණක්. තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නේ. නමුත් දැන් වර්තමානයේ වෙනකොට මේ වෙනකොට ගිණුම් සමීකරණ කියන්නේ තනි ලොකු ගාණක් නෙවෙයි. ඒක අණු කොටසක් අයන්නම්. ඒත් එක්කම තව මොකක් හරි එනවා. එක්ක ලාභ අරමුණු කරනගත් සංවිධානය එහෙම මොකක් හරි එනවා. දැන් එන්න ළමයි ගණන් ටයිප් වෙනස් වෙනවා. අර ලොකු ගණන් පොඩි ගණන් බවට පත් වෙනවා. පෞල් ව්‍යාපාර ඉස්සරාවේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්න විදියට. අරන් බලන්න 2012 A level pass paper ගණන් බොරුණා කියන්නේ. ළමයි දැන් ඒක එහෙම එන්නේ නැහැ. දැන් ඒක එන්නේ 4 5 ඔය අතරේ තමයි එන්නේ. පොඩි ගාණක් විදියට. ඉතින් දේවල් වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස් වුණු දේවල් කොහොමද වෙනස් වෙන්නේ? සහ ප්‍රමිත වෙනස් වෙනවා නම් මේ අවුරුදු 25 කොහොමද ප්‍රමිත ටික වෙනස් වෙන්නේ? හරි. ඒ හැමදේම දැනගන්න පුළුවන්. මාර අප්ඩේට් විදියට යන accounting පන්තිය. ඒ වගේම වැඩිම රිසල්ට් තියෙන accounting පන්තිය. ඔයාලට මාස 6න් සුපිරිම රිසල්ට් එකක් ගන්න පුළුවන් accounting පන්තිය. ඉතින් අනිවාර්යෙන් සෙට් වෙන්න සිකුරාදා මීටින් එකට කතා වෙමු. අපි මොකද මේක වෙන්නේ කියලා සෙන්සුරාදා ඉඳන් උගන්වන්න පටන් ගන්නවා. එහෙනම් ළමයි ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් ළමයි අපි අනිවාර්යෙන් සිකුරාදාට හම්බ වෙමු.